අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම ටිකක් හිතට වදින ඒ වගේම කුතුහලයේ දැනවන කතාවක් ගැන. ඔව්. හිතන්නකෝ මිනිස්සුම මේ ලෝකේ විනාශ කරගත්තට පස්සේ දේශගුණික විපර්යාස වගේ දේවල් නිසා. හරියටම. ඉතින් එහෙම වෙලා පෘථිවියේ ඉතුරු වෙලා ඉන්න අන්තිම මනුෂ්‍ය කාන්තාව වෙන්නත් පුරුවන් අයිවි කියලා කෙනෙක්. එයා එක්කෙන්නෝ යාගේ ආරක්ෂක රොබෝ ආතර්. ඔව්. ශිෂ්ටාචාරයේ එහෙම බිඳ වැටිලා අභ්‍යවකාශයට ගියත් බොහෝ විට නැති වෙලා. ඉතින් අයිවිලගේ කීප දෙනෙත් කඳුකුරේ තියෙන ආරක්ෂිත බංකරයක තමයි ජීවත් වෙන්නේ. ඉතින් අපි බලමු මේ කතාව ඇතුලේ මේ ජීවත් වෙන්න කරන සටන නීති රීතිවල ස්වභාවය අර මිනිස්සෙකුයි යන්ත්‍රයකුයි අතර තියෙන සම්බන්ධය. අන්න ඒක. ඒ සංකීර්ණ සම්බන්ධය ගැන ටිකක් ගැඹුරින් කතා කරමු. හරි. මේ අයිවියා ආතර් අතර තියෙන හරිම අමුතු සම්බන්ධයක් කියලා මටත් හිතෙන්නේ. අයියේ. දැන් බලන්න අයිවි විහිළු කරනවා. ටිකක් උපහාසයෙන් කතා කරනවා. ඒත් ආත කියන්නේ සම්පූර්ණයෙන්ම තර්කය මත වැඩ කරන යන්ත්‍රයක් නේ. එයාට මේ මනුස්ස හැඟීම් විහිළු ඒවා තේරෙන්නේ නැහැ. එයා නිතරම අහන්නේ අර මුරපදේ විතරද? ඔව් මුරපදේ දෙන්න චීන එක තමයි එයාගේ ප්‍රධානම දේ වගේ. අනික් අතට ඇවි එයා තනියම නගරයට යනවා එළවලු බීජ පැකට් එහෙම අරන් එනවා. බලාපොරොත්තුවක් ඇතුව නේද? අනිවාර්යෙන්ම එයා තමන් ඉන්න තැන ඛණ්ඩාංක ලියපු කොළ කෑල්ලක් එළිය අලවනවා. කවුරු හරි තව කෙනෙක් දකී කියලා. ඒකේ නැගේ තනිකමයි පොඩි හරි බලාපොරොත්තුකුයි දෙකම පේනවා. එතකොට ආත එයාගේ ක්‍රම ලේඛනය එයා වැඩ කරන්නේ අර රොබෝ නීති 3ට අනුවද? අපි අහලා තියෙන්නේ. ඔව්. ඒක තමයි පදනම. ඒ කියන්නේ මිනිහෙකුට හානියක් කරන්න බෑ. හරි. මිනිසාන පිළිපදින්න ඕන. තුන්වෙනි එක තමයි පළවෙනි නීති දෙකට බාධාවක් නැත්නම් තමන්ගේ පැවැත්මත් තහවුරු කරගන්න එක. ඒතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේ නීති හරිම තදින් අකුරටම පිළිපදන එක වෙන්නේ නැති. හරියටම ඒක තමයි මෙතන තියෙන මූලිකම ගැටලුව. එයාගේ ප්‍රධානම කාර්ය වෙලා තියෙන්නේ මුරපදේ දන්නේ නැති කිසිම කෙනෙක්ට අර බංකරයට ඇතුල් වෙන්න දෙන්නේ නැතියට. ඒ කියන්නේ ඉස්සරත් එහෙම වෙලා තියෙනවද? කතාවේ කියවෙන විදිහට නම් ඔව්. අර දේශගුණයක යුද්ධ කාලේදී මුරපදේ නොදන උදව් ඉල්ලපු විශාල පිරිසකට යා ඇතුල් වෙන්න දීලා නෑ. ඒ කියන්නේ ඒ මිනිස්සු මැරිලා තිනෝ. ඒක යම් විදියක ජනසංහාරයකට දායක වීමක් වගේ. හපොයි. ඊට පස්සේ එයාගේ මතකය මකලා දාලා කියලාත් කියවෙනවා. ඒකයි යාට ඒක මතක නැත්තේ. ඔව්. ඒත් මතකේ මැකුවට අර මූලික ක්‍රමලේඛනය ඒ නීතිය එහෙමමයි. ඒකෙන් පේනවා නීතියේ තියෙන අර නම්මශීලී නැතිකම අන්ධ බව කොච්චර භයානක වෙන්න පුරවන්ද කියලා. ඉතින් කතාවේ තීරණාත්මකම හරියට යනකොට අර මුරපදය හැම මාස 3කට සැරයක්ම ඉබේම වෙනස් වෙනවා කියන එක නේද? අන්න එතන තමයි හැමදේම කන පිට හැරෙන්නේ. දවසක් අයිවි එළියට ගිහින් එනකොට යාට අලුත් මුරපදේ මතක නැහැ. ඉතින් ආත අර නීතිය නිසාම අයිවිට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. හිතන්නකෝ ඒ තත්ත්වේ එයාව ආරක්ෂා කරන්න ඉන්න කෙනාම එයාව දොරින් එළිය තියෙනවා. ඒක තමයි අර මුලින් කියපු ගැටුම උපරිමට එන්න තැන. නීතිවල තියෙන දැඩිකම, තත්වෙට අනුව හැඩ ගැහෙන්න නැතිකම. කොච්චර විනාශකාරීද කියලා පේනවා. ඔව්. ආතර ඉන්නේ ලুকু බුතෝ කෝටිකයක. එක පැත්තකින් අයිවිව ආරක්ෂා කරන්න ඕනේ. ඒකත් එයාගේ නීතියක්. අනිත් පැත්තෙන් මුරපදේ නැතුව ඇතුළට ගන්න බෑ. ඒකත් නීතියක්. එයාගේ ක්‍රමලේඛනයේ ඇතුලේ මුරපදේ නීතිය තමයි ඉහළින්ම තියෙන්නේ. ඉතින් අයිවි එයා අත්හරින්නේ නෑ නේද? එයා උත්සාහ කරනව නේද අතලට යන්න? කොහොම හරි උත්සාහ කරනවා. එයා ආතර එක්ක කතා කරනව මුලින් අනුකම්පාව ගන්න හදනවා. ඊට පස්සේ අර සරණාගතෙක් වගේ රංගපාලා. ඔව්. දේශපාලන රැකවරණ එහෙම ඉල්ලනවා. ඒ තර්කය විතරක් තියෙන ආතට ඔවා ගානක්වත් නෑ. පස්සේ ඉතින් ගල් ගහනවා බනිනවා කිසි දෙයක් හරියන්නේ නෑ. එයා අර අහල පහල වෙන තැනකට යනවා නේද? උදව් හොයාගෙන. ඔව්. වෙන මධ්‍යස්ථානයකට එනවා. ඒත් එතනිනුත් උදව්වක් නෑ. ඉතන තක්‍රිය වෙලා වගේ. ඉතින් ආපහු වෙනවා. ඇවිල්ලා තවත් මංමුලා වෙලා. එයාගේ වාහනය පවා ආතගෙන්ගේ හප්පනවා. ඒ තාත්තට මුකුත් වෙන්නේ නැහැ නේද? එයා සටන් රොබෝ කෙනෙක් නිසා. කිසිම දෙයක් වෙන්නේ නැහැ. ආත කියන්නේ සටන් කරන්න හදපු රොබෝ කෙනෙක්. ඉතින් මේ හැම දෙයකින්ම පේන්නේ අර මිනිස්සෙකුගේ ජීවත් වීමේ ආශාවයි යන්ත්‍රයක අර නොසැලෙන තර්කයයි අතර තියෙන අසමාන සටන. හරිම දුක්ඛිතයි. කාලයත් එක්ක ඉතින් අයිවි ශාරීරිකවයි මානසිකවයි දෙකමින් සම්පූර්ණයෙන්ම වැටෙනවා අවසානයේදී. වතුර නැතුව විචලනය වෙලා එතනම බංකරේ දොර ගාවම. ඔව්. එතනම මැරිලා වැටෙනවා. මේක ඇත්තටම කනගාටුදායකයි. එතකොට
ආත මොකද කරන්නේ? අයිවි මැරුණට පස්සේ. අන්න එතන තමයි තවත් පුදුම හිතෙන දෙයක් වෙන්නේ. අයිවි මැරුණේ ගමන් ආතගේ හදිසි අවස්ථා පද්ධතියක් මොකක් හරි ඉමර්ජන්සි මෝඩ් එකක් ක්‍රියාත්මක වෙලා මුරපදේ යලි සකස් වෙනවා. එතකොට පුදුමම දේ කියන්නේ අයිවි නිතරව විහිළුවට වගේ කියපු බොන්ඩා කියන වචනය ආත අලුත් මුරපදයේ විදිහට පිළිගන්නවා. බොන්ඩා කොහොමද? හිතාගන්න බෑ නේද? සමහර විට ඒක අයිවි නිතර කියපු නිසා ආතගේ දත්තවල කොහේ හරි තිබිච්ච වචනයක් වෙන්න ඇති. නැත්තම් කවුද දන්නේ? හරිම අමුතුයි. එතකොට අර බීජ අයිවි ගෙනාපෝ බෙසිල් බීජ. අයිවිගේ අන්තිම ඉල්ලීමක් වගේ දෙයක් තමයි ඒක. එයා මැරෙන්න උන්න මෙන්න තියේදී කොහොම හරි කියනවා ඒ බීජවලට වතුර දාන්න කියලා. කතාව ඉවර වෙද්දී අපි දකිනවා ආත අර බීජ හිටවනවා. යන්ත්‍රයක් බීජ හිටවනවා. ඔව්. ඒකෙන් මොකක්ද කියන්න හදන්නේ? එයාට හැඟීමක් ආවද? එහෙම නැත්නම් මේකත් අයිවිගේ අන්තිම අර නීතියක් විදිහට පිළිපැදීමක් විතරද? ඒක අපිට හිතන්න ඉතුරු කරනවා. ඉතින් මේ මුළු කතාවෙම ඇත්තටම ඉස්මතුරෙන්නේ අර මිනිස්සෙක්ගේ පැවැත්මේ අවශ්‍යතා හැඟීම් ඒවා එක සම්පූර්ණයෙන්ම ගැටෙන තර්කය මතම පදනම් වුණු අර නොනමෙන නීති රීති පද්ධතියක් අතර තියෙන හරිම ගැඹුරු ඛේදජනක ගැටුමක් වගේ. ඔව් ආරක්ෂාවට හදපු දෙම කොහොමද විනාශයට හේතු වෙන්නේ කියන එක. ඒක තමයි. හොඳ ප්‍රශ්නයක්. මිනිස් වර්ගයාම නැති වෙලා ගියපු ලෝකෙක අයිවි වගේ අන්තිම කෙනත් මැරුණට පස්සේ ආතර් වගේ යන්ත්‍රයක් අර නීති අක්කුරටම පිළිපදිමින් අර බීජ ටික වව තනියම ඉන්නකේ ඇත්තටම තේරුම මොකද්ද? එතකොට ඇත්තටම නොනැසී පවතිනා වෙන්නේ කවුද? මිනිස්සුද? නැත්නම් මිනිස්සුන්ව ආරක්ෂා කරන්න හදපු නීතිද?